සෙන්ට් පැට්‍රික්ස් ඩේ නිවාඩු සතියන්තයේ ඉරිදා දවසේ අපි ෆැමිලි ෆොටෝ එකක් ගන්න ස්ටුඩියෝ එකට ගියා. මේ ගිහින් එන ගමන්. ඒක ගැන කියන්න නෙමෙයි යන්නේ. එදා දවසේ අපි ගියා කෝක් වලට ඕවර්නයිට් ට්‍රිප් එකක්. කෝක් තියෙන්නේ අපි ඉන්න පළාතේ ඉඳන් පැය 2කමාරක විතර දුරින්. මාස කිහිපයක්ම ගේ ඇතුළට වෙලා හිර වෙලා හිටපු හින්දා දුවවයි පුතාවයි අරගෙන අපි එළියට යන්න හිතුවා. කෝක් වල තියෙන මේ රෝචස් ටවුන් කියන හොටෙල් එකට තමයි අපි ගියේ. මේ තරු 4 හොටෙල් එකක්. හැබැයි ඉතින් කියන්න තරම් ලොකු විශේෂත්වයක් තිබෙන්නේ නැහැ. සෙනඟ ගොඩක් හිටියේ නැහැ. අපි කලින් ගියේ තරු 3 හොටෙල් එකකට. ඒකනම් ලස්සනයි මේ හොටෙල් එකට වඩා. මගේ පුතා ආසයි හොටෙල් වලට යන්න. ඉතින් ඒ හින්දා තමයි විශේෂයෙන්ම අපි මේ දේ කරන්නේ. මේ තියෙන්නේ අපේ හොටෙල් රූම් එකේ ඉඳන් පේන view එක. මායි පුතයි එකතු වෙලා මෙතනට අවුව වැටෙන හින්දා ෆොටෝස් 2-3ක් ගන්න try එකක් දුන්නා. කොහොම හරි කීපයක් ගත්තා. ඊට පස්සේ පුතයි මහත්තයයි pool එකට ගියා. ඒ දෙන්න එනකල් අපි මෙතනට වෙලා ඉතින් කෝලම් කර කර හිටියා. ඔය පොඩි හොල්මනක් වගේ හිටගෙන හිටියේ මගේ පුතා. චූටි පැටියට නම් නින්ද ගියා. ඉතින් අපිට ඉන්දියන් කෑම ටිකක් කන්න හිතුණා. ඉතින් මගේ මහත්තයා ළඟ තිබ්බ රෙස්ටොරන්ට් එකකින් ඕඩර් කරලා ගිහිල්ලා කෑම ටික අරගෙන ආවා. මෙතන නාන්, ඒ වගේම ෂවර්මා එකක්, බිරියානි එකක්, සමෝසා, ඒ වගේම මැංගෝ ලස්සි එකක්. මං හරිම ආසයි මැංගෝ ලස්සි වලට. ඉතින් එන් එකයි ලෑම් කරි එකකුයි ගත්තා. මේ ඔක්කොම ටිකට අපිට යුරෝ 50ක් විතර වියදම් වුණා. සාමාන්‍යයෙන් නම් මෙච්චර ගොඩක් කෑම ඒ ගානට ගන්න අමාරුයි. නමුත් මේක පොඩි රෙස්ටොරන්ට් එකක් හින්දා ඒ ගානට ගන්න පුළුවන් වුණා. බබාට ගෙනිච්චි මෙන්න මේ කෑම ටික. ඉතින් එදා රෑ නිදාගෙන පහුවදා උදේ නැගිටලා අපි ගියා උදේ කෑම ගන්න. මේ අයිරිෂ් බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි තිබ්බේ. අපි බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් ගත්තේ. ඉතින් මේ කෑම ටිකත් හොටෙල් එකේ charge එකටම ඇඩ් වෙලා තමයි තියෙන්නේ. කෑම නම් රසයි. මෙහි චෙකින් එක තිබ්බේ හවස 3ට. අපි සඳුදා 12 වෙනකොට චෙක් අවුට් වෙලා ඒ හරියම තියෙන ෆොටා වයිල්ඩ් ලයිෆ් එකට යන්න පිටත් වුණා. මීට කලින් වතාවකුත් අපි එතනට ගියා. දැන් අවුරුදු 2කට විතර කලින්. ඉතින් පුතාට එතනට යන්න ආයිත් ආසයි කියපු හින්දා අපි ගියා. මේ ෆොටා වයිල්ඩ් ලයිෆ් කීඩ ප්‍රමාණය අක්කර ගාණක් තියෙනවා. අපි ඉතින් මෙදා පාර නම් මුළු වටේම ඇවිද්දේ නැහැ. ගොඩක් මහන්සි හින්දා පැය 2ක් විතර කැරකිලා සත්තු ටිකක් බලලා වීඩියෝස් ටිකක් අරගෙන එතනින්ම දවල්ටත් කාලා අපි ගෙදර යන්න පිටත් වුණා. මේ දැන් අවුව පායලා තිබ්බට ගොඩාක් සීතලයි. දැන් සීත කාලේ නම් ඉවරයි.
නමුත් මෙහි එහෙම වෙනසක් නැහැ. සම කාලෙටත් සීතලයි. මෙහි හිටපු සත්තුන්ට ගොඩාක් ඉඩ ප්‍රමාණයක් තියෙනවා. මේ මගේ චූටි කෙල්ල නම් හරි සතුටින් හිටියේ. මේ ඒෂියන් සැංචුවරි කියන තැන තමයි සිංහයෝ කොටියෝ එහෙම හිටියේ. සෑහෙන වෙලා සිංහයෝ දිහා බලන් හිටියා. අනේ උන් ඔක්කොම නිදාගෙන තමයි හිටියේ. නැගිටින්න බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. ඊට පස්සේ එතනින් අපි අයින් වෙලා ආවා. මගේ කෙල්ලට නම් නින්ද ගියා. මේ ස්ලොත් කෙනෙක්. උන් තාම හිමින් තමයි ගමන් කරන්නේ. මොකක් හරි හදිස්සියක් වුණාම මගේ මහත්තයාත් මේ වගේ තමයි. එයාව මතක් වෙන්න කියලා මෙයාගේ වීඩියෝ එකක් ගත්තා. මගේ පුතාට සත්තු ගැන ලොකු දැනුමක් තියෙනවා. මේ මෙතන මුහුදු අශ්වයෝ ගැන අපිට කතාවක් කියන ගමන්. සත්තු ගැන කතා කරනකොට අපි අත් එක්ක තර්ක කරන්න යන්නේ නැහැ. මොකද අනිවාර්යයෙන්ම එයා හරි අන්තිමට අපි වැරදි වෙනවා. ඉතින් ඊට වඩා එයා කියන දේ අහගෙන ඉගෙන ගන්න එක තමයි හොඳම දේ. පුතාගේ ලොකු විනෝදාංශයක් තමයි නංගිව හිනා ගස්සන එක. පුතා ළඟින් ගියත් නංගිට හිනා යනවා. පුතේ හයියෙන් අල්ලගෙන යන්න. සඳුදා දවස විතරයි අපිට ඉතින් නිවාඩුව. හැබැයි පුතාලට නම් මුළු සතියෙම නිවාඩුව. සෙන්ට් පැට්‍රික් කියලා කියන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්.
එයාව වහල් සේවයට අයර්ලන්තයට ගෙනාවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මෙහින් පැනලා ගිහිල්ලා ආයිත් මෙහිට ආවා කියලා කියනවා ක්‍රිස්තියානි ආගම හඳුන්වලා දෙන්න. ඉතින් එයා මිය ගිය දවස තමයි මාර්තු 17. ඉතින් කලින් අවුරුදු ගානකට කලින් මිය ගිය දවස සමරුවට දැන් නම් ගොඩාක් විනෝද වෙමින් පෙරහැර හැම ගමකම වගේ පවත්වනවා. කාලා බීලා නටලා සතුටු වෙනවා මේ අයර්ලන්ත ජාතිකයන් මේ දවසේ. ඉතින් ඔය ඔක්කොම ඉවර වෙලා අපි යන වෙලාවේ සුවනියර් ෂොප් එකටත් ගියා. අපි කොහේ ගියත් පුතා සුවනියර් ෂොප් එක නම් අතාරින්නේ නැහැ. එතනටත් ගිහිල්ලා ඒ දෙන්නට චූටි සෙල්ලම් බඩු වගේක් අරගෙන අපි අපේ ගෙදර බලා පිටත් වුණා.